හොදනේ කොහෙන්ද ආවේ? වැලිකවිද මේ ඔයාට මේ බලාපොරොත්තු වෙච්ච ගණන් වල බයික් තියනවද? තියෙනවා. මේ සමහරු කියන්නේ මේ වීඩියෝ එකේ දාපු ගණන් වල වාහන නැහැ කියලා. නෑ ඇත්තටම තියනවනේ. ඒවා දැක්කනේ ආපු කෝල් එකේ වාසක ඉවර කරගන්න බෑ තේරෙනවනේ. ඉතින් තව අපේ කොළු පැටියෙක් ඉන්නවා පැටි කොහෙද? හම්බන්තොට දැන් උදේ 6 වෙද්දි මෙහෙට කීයටද ආවේ? උදේ 4ට ඉතින් බලන්න මල්ලි බලාපොරොත්තු ගන්නට තියනවා නේද? තියෙනවා. මරු කාර් එක හොඳේ මචං කවුරු ගත්තත් මේක තමයි කාර් එක පේනවනේ එන්ජින් එක টොප් ඈ හඬ හැනවනේ. මල්ලි AC තියෙනවා හොඳේ. මොකෝ කියන්නේ 2.80 ලාභ නැද්ද? අපේ ආමියගේ අයියා කෙනෙක් ඇවිල්ලා ඉන්න උදේ පාන්දර 6 වෙද්දි අයියේ මේ ඔය කියන කරන් වල වාහන තියනවද? තියෙනවා. මිනිස්සුන්ට විශ්වාස කරන්න බෑ මේ චාටුවට දෙනවා කියලා. ඇවිල්ලා බලන්න. ඉතින් මේ ඊයේ රාත් ඇවිල්ලා ගියේ කාරකනේ. ඔන්න උදේ 7 වෙද්දි කට්ටිය පිරිලා වාහන ටිකේ භාගයෙන් ඉවරයි. තා වාහන දෙකක් වගේ තියෙන ඉතින් හැමදාමත් හොමයි දාමු ගමන් සේරම වාහන ටික ඉවරයි. ඔන්න උදේ 8යි දැන් වෙලාව වාහන සේරම ඉවරයි. ඊයේ හවස් දැම්මේ උදේ 8 වෙද්දි වාහන සේරම ඉවරයි. අන්තිම බයික් එකත් මේගොල්ලෝ අරන් ගියා. වලි බයික් එක ලාභයිද අවසාන වශයෙන් කියන්නේ? ලාභයි සුපිරි බයික්. සුපිරිනේ. මේ ගානට කොහෙවත් ගන්න පුළුවන්ද? නෑ නොවෙත් නෑ. ඉතින් ඔන්න ඔයයි කවුරුත් සතුටින් අරන් ගියා. ජය වේවා. අනිවාර්යයෙන්ම ඇත්ත රූපකේ මම ඔයා විශ්වාස කරගෙන තමයි මම ආවේ. දැන් මාම හිතපු ගණන් වල තියනවානේ. සතුටුයිනේ.